ආයුබෝවන් ඔයාලා හැමෝටම. ඉතින් ඔයා මේ දවස්වල කැටේමත් එක්ක එකතු වෙලා ට්‍රැක්ටර් එකක් හදන ගමන් ඉන්නේ. ඉතින් ට්‍රැක්ටර් එක හදන වැඩේ part 3 වීඩියෝ එක තමයි අද මම ගෙනහැල්ලා තියෙන්නේ. ඉතින් part 1 2 බලපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම part 1 2 බලලා එන්න. මේ part 3 එක බලන්න කලින් මොකද ඔයාලට ට්‍රැක්ටර් එන්ජින් එක හදාගන්න පහසු වෙයි එතකොට. ඉතින් part 2 වීඩියෝ එකේදී අපි ට්‍රැක්ටර් එන්ජින් එක ස්ටාර්ට් කරලා බලන්න පුළුවන් මට්ටමට හදාගත්තා. ඒ වුණාට තව කොටස් ටිකක් හදන්නත් තියෙනවා. ඒ වගේම තමයි පොඩි ගැටලු වගේකුත් මතුවුණා. අන්නේ ගැටලු ටිකත් निराකරණය කරගෙන ඉතුරු කොටස් ටිකත් හදලා අද මම මේ ට්‍රැක්ටර් එන්ජින් එක සම්පූර්ණයෙන්ම හදලා අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයා ඉස්සෙල්ලාම කැටේමා මුණ ගැහෙන මේ වීඩියෝ එකෙන් නම් අනිවාර්යයෙන්ම කැටේමා channel එක subscribe කරලා ඒ වගේම bell button එක enable කරලා තියන්න. එතකොට මේ විදිහේ වෙනස් වැඩක් කැටේමා ගෙනාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ දේත් මතක් කරනවා. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු අද මොකද වෙන්නේ කියලා. අපි කලින් වීඩියෝ එකේදී මේ විදිහට එන්ජින් එක පරීක්ෂා කරලා බැලුවා. ඉතින් ටික වෙලාවක් කරකිලා මෙන්න මේ වගේ උණුසුම් පිස්ටන් එකේ තියෙන රොඩ් එක පහළට නැවිලා මේ එන්ජින් එක හිර වෙලා නතර වුණා. ඉතින් ඒකට හේතු දෙකක් මම හොයාගත්තා. එකක් තමයි මේ පිස්ටන් දෙකම අංශක 90ක කෝණයකට පිහිටන්න ඕනේ. මේ පිස්ටන් දෙකේම තියෙන රොඩ් එකත් එතකොට අංශක 90ක පිහිටීමක තමයි තියෙන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් වෙනස් වුණොත් එහෙම මේ එන්ජින් එක හිර වෙනවා. ඉතින් අන්න ඒ වගේ මේකේ තියෙන උණුසුම් පිස්ටන් එක පොඩි වෙනසකට ඉහළ පහළ ගිහින් තිබුණා. අන්න ඒකත් හේතු වුණා ඒ රොඩ් එක හිර වෙන්න. ඒක නොගෙනිය හැකි තරම් පොඩි වෙනසක් තමයි වෙලා තිබුණේ. ඉතින් ඒ නිසාත් ඒ පොඩි වෙනසටත් මේක හිර වුණා. ඒ වුණාට ඒ පොඩි වෙනස අපිට හදාගන්න පුළුවන් මේකේ මේ රොඩ් එක සහ ක්‍රෑන්ක් ෂාෆ්ට් එක සම්බන්ධ කරන කොටස තව ටිකක් දිග වැඩියෙන් හදාගත්තොත් එහෙම. ඉතින් මම ඒ විදිහට මෙන්න මේ කොටස ටිකක් දිග වැඩි කරලා හදාගත්තා. ඔයාලට බලා ගන්න පුළුවන් දැන්. මේ තියෙන්නේ අපි කලින් එන්ජින් එකට හයි කරපු කොටස සහ දැන් මම අලුතෙන් හයි කරන්න හදාගෙන තියෙන කොටස. ඉතින් මේ කොටස් දෙකේ වෙනස තමයි අපි කලින් හයි කරලා තිබිච්ච කොටසේ තහඩු කෑල්ලේ සිදුරු දෙක අතර දුර සෙන්ටිමීටර් 4යි. ඒ වගේම මම දැන් හදාගෙන තියෙන කොටසේ තහඩු කෑල්ලේ සිදුරු දෙක අතර සෙන්ටිමීටර් 7මාරක දුරක් තියෙනවා. ඒ වගේම තමයි මේක හයි කරලා තියෙන ලී කෑල්ලත් පොඩ්ඩක් කොට කරගෙන තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේක වෙනස් කරගෙන තියෙන්නේ. මේ කොටස මේ විදිහට හදා ගන්නකොට උණුසුම් පිස්ටන් එකේ තියෙන රොඩ් එකත් කොට කර ගන්න ඕනි. ඉතින් මේකේ රොඩ් එක මම ඇතුළටම තද කරලා ඒ කියන්නේ පිස්ටන් එක මේකේ තියෙන මේ සිලින්ඩරේ අඩියම වදින ගානට තද කරලා මිලිමීටර් 5ක් වගේ පිටට එන්න තියලා කැපුවා මේකේ රොඩ් එක. ඊට පස්සේ අර කලින් හයි කරද්දී අපි දෙවනි වීඩියෝ එකේදී හයි කරද්දී වගේම සෙන්ටිමීටරයක් පිටට ඇදලා ඊට පස්සේ තමයි මේ රොඩ් එකට අපි දැන් හදාගෙන තියෙන කොටස හයි කරගන්නේ. මේ කොටස් හයි කරද්දී සැලකිලිමත් වෙන්න ඕනි කරුණු ගැන part 2 වීඩියෝ එකේදී අපි කතා කළා. ඉතින් අමතක කෙනෙක් ඉන්නවා නම් හරි part 2 බලපු නැති කෙනෙක් ඉන්නවා නම් හරි ඒකත් බලලා එන්න. මෙතන අපි ලී කෑල්ල කොටට කපාගෙන තියෙන. ඉතින් මෙතන මේ ලී කෑල්ලට රොඩ් එක හයි කරද්දී අපි රොඩ් එකෙන් පිටට සෙන්ටිමීටරයක් ගත්තනේ. ඒ පිටට ගත්ත සම්පූර්ණ කොටසම වගේ මේ ලී කෑල්ලට බහිනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. අපිට සෙන්ටිමීටරයක ඉඩක් ඇතුලේ ඉඩ තියාගන්න එක තමයි කරන්න ඕනි මේකේ සිලින්ඩරේ. ඉතින් මේකේ මේ රොඩ් එක සම්පූර්ණයෙන්ම වගේ ලී කෑල්ලට බැහැලා තියෙන්නේ. මේ විදිහට තමයි අපි දැන් තද කරගන්නේ. දැන් මම තවත් රෝදයක් අරගෙන තියෙනවා. අපි කලින් එන්ජින් එකට හයි කරගත්ත ෆ්ලයි වීල් එක බර මදි ගතියක් දැනුණා මට. ඉතින් ඒ නිසා තමයි මේ විදිහට තව රෝදයක් කපාගෙන මේකට හයි කරගන්නේ. ඉතින් කලින් හයි කරපු ෆ්ලයි වීල් එකේ තියෙන ඇක්සල් එක තමයි මේ රෝදයත් හයි කරගන්නේ. ඉතින් මේ රෝදෙත් ඒ කලින් හයි කරපු ෆ්ලයි වීල් එකේ ප්‍රමාණයමයි. ඒ වගේම කලින් අපි ෆ්ලයි වීල් එකට පොඩි කප්පියක් හයි කරා. අන්නේ ප්‍රමාණයේ කප්පියක්ම තමයි මේ රෝදෙටත් හයි කරගෙන තියෙන්නේ. ඉතින් දැන් ෆ්ලයි වීල් එක විදිහට මේ රෝද දෙකම වැඩ කරනවා. ෆ්ලයි වීල් එක බර වැඩි වෙනවා මේ විදිහට තව රෝදයක් හයි කරගත්තාම. ඒ වගේම තමයි අපි මෙතන හයි කරගෙන තියෙන මෙන්න මේ පොඩි රෝදය කෙලින්ම අපි ෆ්ලයි වීල් එකේ හයි කරලා තියෙන කප්පියට සමාන්තරව තියෙන්න ඕනි. ඉතින් ඒක සමාන්තරව හිටින විදිහට මම මෙන්න මේ විදිහට මේ රෝදෙට හයි කරලා තියෙන කප්පි ටික මාරු කරලා මේ රෝදය ෆ්ලයි වීල් එකේ තියෙන කප්පියට එකෙල්ල වෙන විදිහට මෙන්න මේ විදිහට හයි කරගන්නවා. ඉතින් මම කලින් කිව්වා වගේම දැනුත් මේ රෝදයේ මිනුම් සඳහන් කරන්නේ නැහැ. මොකද මම ඉදිරියට මේ රෝදය මේකෙන් අයින් කරලා වෙනස් කරගන්නවා. අනවශ්‍ය දේවලුත් පෙන්නනවා කියලා හිතන්න එපා. මොකද මේක පිළිවෙලට පෙන්වුවේ නැහැනම් එකපාරට කොටසක් එකතු වෙලා තියෙනවා දැක්කොත් එහෙම ඔයාලට හිතා ගන්නත් බෑ. ඇයි මේ කොටස එකතු වුනේ? ඒ ගැන කිව්වේ නැත්තේ කියලා හිතනවා. ඉතින් ඒක නිසා තමයි මම මේ කොටස හයි කරන විදිහත් ඔයාලට පෙන්වන්නේ. එතකොට මේක ඉදිරියට යද්දි මේක හැදීගෙන ගියේ පිළිවෙල ඔයාලට බලා ගන්න පුළුවන්.
දැන් මම අරගෙන තියෙන මෙන්න මේ රෙදිපටි වලින් හදාගත්ත බෙල්ට් දෙක. මේ බෙල්ට් දෙක භාවිතා කරලා තමයි මේ ෆ්ලයි වීල් එකේ තියෙන කප්පිය සහ අපි දැන් හයි කරගත්ත අනිත් කප්පිය එකට සම්බන්ධ කරගන්නේ. අපේ එන්ජින් එක බෙල්ට් දෙක හයි කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තියෙන්නේ. ඉතින් මේ එන්ජින් එකේ ෆ්ලයි වීල් එකට මම බෙයාරින් භාවිතා කළා. ඒ වුණාට මෙතන තියෙන මේ පොඩි රෝදෙට බෙයාරින් භාවිතා කළේ නැහැ. ඒ වුණාට මේ එන්ජින් එකේ සහ අපි ඉදිරියට හදන ට්‍රැක්ටර් එකේ හැම කැරකෙන තැනකටම හැම රෝදයකටම ඝර්ෂණය වෙන තැන්වලට බෙයාරින් භාවිතා කරන්න පුළුවන් නම් හොඳයි. එතකොට කාර්යක්ෂමතාව ගොඩක් වැඩි කරගන්න පුළුවන්. ශක්තිය අපතේ යාමත් අඩු කරගන්න පුළුවන්. ඉතින් මට බෙයාරින් හොයාගන්න බැරි වෙච්ච හින්දා තමයි මේකට මෙහෙම බෙයාරින් දැම්මේ නැත්තේ. දැන් මම හදන්න යන්නේ මේ එන්ජින් එකේ උණුසුම් සිලින්ඩරේ රත් කරන්න භාවිතා කරන ලාම්පුව. ඉතින් මේ ලාම්පුව හදන්නේ මම සැමන්ටින් වලින්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම සැමන්ටින් එකක් අරගෙන තියෙනවා. ඉතින් සැමන්ටින් එක වටේට මෙන්න මේ වගේ හතරස් කාඩ්බෝඩ් කෑල්ලක් තියලා මම සටහන් කරගන්නවා. මේ විදිහට සටහන් කරගත්ත කොටස් ටික දැන් කපලා අයින් කරගන්න ඕනේ. ටින් එකක් වගේ දෙයක් මැදින් කොටසක් කපලා ඉවත් කරනවා නම් ඉස්සෙල්ලාම මෙන්න මේ විදිහට කටුවක් භාවිතා කරලා සිදුරු කරගත්තාම අපිට කපන්න පහසුයි. ඉතින් මම මේකට මෙන්න මේ කටුව භාවිතා කරලා අපි කලින් ඇඳගත්ත කොටස් ටික වටේට සිදුරු කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් අපි ඇඳපු කොටස් ටික වටේට ටින් එකේ කපා ගන්න. ටින් එකේ අපි ඇඳපු කොටස් ටික කපලා ඉවත් කරාම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊළඟට මේ ටින් එකේම අඩියෙන් සිදුරු 3ක් විද ගන්න ඕනි. අපි දැන් මේ සිදුරු ටික විදගමු. දැන් මම මේ ටින් එක තව ටිකක් කොට වෙන්න කපා ගන්නවා. ඉතින් මේක හදාගෙන යද්දි ඔයාලා මේ විදිහටම හදන්න ඕනි කියලා නෑ. මේකට මොන විදිහකට හරි මේ අපේ එන්ජින් එකේ තියෙන උණුසුම් සිලින්ඩර් එක රත් කරන එක තමයි වෙන්න ඕනි. ඉතින් ඔයාට මොකක් හරි වෙනත් උෂ්ණත්ව ප්‍රභවයක් හරි නැත්නම් මේ ලාම්පුව වුණත් තව වෙනස් විදිහට ඔයාට හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහටම හදන්න ඕනි කියලා එකක් නැහැ. ඉතින් මම හදපු විදිහ මෙහෙම විස්තර කරලා පෙන්නනවා. ඒ වුණාට මේක මේ විදිහටම හදන්න ඕනි කියලා එකක් නැහැ. ඔයාට පහසු විදිහට සහ ඔයාගේ නිර්මාණශීලීත්වය එකතු කරලා මේක හදා ගන්න පුළුවන්. ඊළඟට මම අරගෙන තියෙන්නේ මෙන්න මේ අඟල් 3ක් විතර දිග තියෙන බට කෑලි 3ක්. ඉතින් මේ බට කෑලි 3 දැන් අපි විදගත්ත ටින් එකේ අඩියේ සිදුරු 3ට දාගන්න ඕනි. ඔන්න දැන් මේ ටින් එකෙන් හදාගත්ත කොටස හදාගෙන තියෙන්නේ. ඊළඟට තව ටින් එකක් අරගන්නවා. ඉතින් මේ ටින් එකෙත් මම මෙන්න මේ විදිහට කඩදාසි බ්ලොක් එකක් තියලා මෙන්න මේ වගේ කොටසක් ඇඳ ගන්නවා.
දැන් අපි ඇඳගත්ත කොටසට ඇතුලෙන් මෙන්න මේ විදිහට සිදුරක් විද ගන්නවා. ඊට පස්සේ ඒ ඇඳපු කොටසට ඇතුලෙන්ම වටේට රවුමක් කපලා ඉවත් කරනවා. ඒ අපි ඇඳපු කොටසේ හැඩයටම දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි ඇඳපු රේඛාවට ඇතුලෙන් වටේට යම්කිසි දුරක් තියලා අපි කපලා ඉවත් කරලා තියෙන කොටසක්. ඊළඟට කරන්න තියෙන්නේ මේ අපි කපපු කැපුමේ ඉඳලා අපි ඇඳගත්ත රේඛාවට මෙන්න මේ විදිහට වටේට පොඩි කෑලි කපා ගන්න ඕනි. ඊළඟට අපි කපාගත්ත මේ පොඩි කෑලි ටික අඬුවක් භාවිතා කරගෙන ටින් එකෙන් පිටපැත්තට නවා ගන්නවා. ඒ කොටස් ටික නවා ගත්තට පස්සේ මේ ටින් එකත් කලින් ටින් එක වගේම තව ටිකක් කොට කරගන්න මෙන්න මේ විදිහට කපා ගන්නවා. ඊළඟට මම අරගෙන තියෙනවා මෙන්න මේ පොඩි බට කෑල්ල. මේ බට කෑල්ලත් හදාගෙන තියෙන්නේ ටින් එකක තහඩුවක් නවලා අරගෙන. ඉතින් මේකට වෙන බටයක් වුණත් ගන්න පුළුවන්. ඉතින් මේ බටේ ප්‍රමාණයට තමයි අපි කලින් ටින් එකේ කොටස හදාගත්තේ, සිදුර හදාගත්තේ. ඉතින් ඒ කලින් හදාගත්ත තැනට මෙන්න මේ විදිහට බටේ දාගන්නවා. ඊළඟට මම තවත් සැමන් ටින් එකක් අරගෙන තියෙනවා. මේ සැමන් ටින් එකේ අඩිය ඉවත් කරලා තියෙන්නේ. ඉතින් මේ සැමන් ටින් එකෙත් එක පැත්තකින් මෙන්න මේ විදිහට කාඩ්බෝඩ් වලින් කපාගත්ත බ්ලොක් එකක් තියලා මම ඒ බ්ලොක් එකේ හැඩයට ඇඳ ගන්නවා. ඉතින් මෙතන රවුමක් ඇඳගන්නේ මේ රවුම අපි එන්ජින් එකට භාවිතා කරලා තියෙන උණුසුම් සිලින්ඩරයේ ප්‍රමාණයේ රවුමක් තමයි මෙතනින් අපි ඇඳගන්නේ. මේ ඇඳගත්ත කොටසත් අපි කලින් කළා වගේම මැද සිදුරු කරගෙන ඊට පස්සේ මේකේ අපි ඇඳගත්ත රේඛාවට ඇතුල් පැත්තෙන් පොඩි දුරක් තියලා වටේට කපලා ඉවත් කරනවා මැදින් කොටසක්. මේ විදිහට මැදින් කොටසක් කපලා ඉවත් කරගෙන ඊට පස්සේ අර අපි කලින් පොඩි බටේ හයි කරන්න කලින් ටින් එකේ කපපු විදිහටම වටේට පොඩි තීරු කපා ගන්නවා. දැන් මේ කපාගත්ත තීරු ටික ඇතුල් පැත්තට නවා ගන්න ඕනි. ඊළඟට මෙන්න මේ විදිහට සැමන් ටින් එකක අඩියට තවත් පොඩි බට කෑල්ලක් හයි කරගෙන හදාගත්ත කොටසක් අරගෙන තියෙනවා. දැන් මේ ලාම්පුවේ කපලා හදාගන්න ඕනි කොටස් ටික හදාගෙන තියෙන්නේ. ඊළඟට මම මෙන්න මේ කොටසේ අපි දාගත්ත පොඩි බට කෑල්ල ගම් දාලා අලව ගන්නවා. ඉතින් මේකට මම භාවිතා කරන්නේ ඩබල් ගම් එකක්. මම හાર્ඩ්වෙයාර් එකට ගිහින් ඉල්ලුවේ බයික් වල පෙට්‍රල් ටැංකියක ලීක් එකක් වහන්න පුළුවන් විදිහට භාවිතා කරන්න පුළුවන් ගම් එකක් ඕනි කියලා මේකට. ඉතින් අපි මෙතන හදන්නේ මේ ලාම්පුවේ තෙල් දාන ටැංකිය. ඒක නිසා තෙල් වලට ඔරොත්තු දෙන ගම් එකක් ඕනි මේකට. ඉතින් මට ඒ හાર્ඩ්වෙයාර් එකේ මුදලාලි දුන්න ගම් එකක්. ඉතින් අන්නේ ගම් එක තමයි මේකට භාවිතා කරන්නේ. මේ කොටස අලවගෙන අනිත් ටින් එකට හයි කරගෙන තියෙන බට තුන තියෙන තැනටත් මේ විදිහට ගම් ටිකක් දාලා අලව ගන්නවා. මේ කොටස අලවගෙන හදාගෙන තියෙන්නේ දැන්. ඊළඟට මේ ලාම්පුවේ පහන් තිර ටික හදා ගන්න ඕනි. ඒකට මම අරගෙන තියෙන්නේ මෙන්න මේ විදිහට කපුරෙද්දකින් කපාගත්ත රෙදි කෑලි තුනක්. ඉතින් මේ රෙදි කෑලි තුනම මේ විදිහට රෝල් කරගෙන අපි කලින් හදාගත්ත කොටසේ තියෙන බට වලට දා ගන්න ඕනි. මේ විදිහට පහන් තිර දාගත්තට පස්සේ පහන් තිර ටිකේ අනිත් කෙලවරවල් ටික මෙන්න මේ ටින් එකට එන විදිහට දාගෙන මේ ටින් එකට අනිත් ටින් එක තද කරලා ඒ දෙක එකිනෙකට හයි කර ගන්න ඕනි.
ඉතින් මේ විදිහට හයි කරන්න අමාරුයි නම් මේ ටින් එකේ තියෙන පොඩි දාර මිටියකින් තලලා එහෙමත් නැත්නම් අඬුවකින් දිග ඇරලා හදාගත්තොත් එහෙම මේ ටින් එකට අනිත් ටින් එක බස්සන්න පහසුයි. ඊළඟට මෙන්න මේ අඩිය ඉවත් කරලා තියෙන ටින් එක අරගෙන අපි කලින් කොටස හයි කළා වගේම ඒ කලින් කොටසට උඩින් මේ කොටස හයි කරගන්නවා. ඉතින් මෙහෙම හයි කරද්දි මේකට කිසිම ගම් එකක් භාවිතා කරන්නේ නැහැ. විශේෂයෙන්ම අපිට පහන් තිර එහෙම මාරු කරන්න නම් අනිත් කොටස අනිවාර්යයෙන්ම ගලවන්න වෙනවා. එතකොට අපිට ගම් භාවිතා කරොත් එහෙම ගලව ගන්න බෑ. ඒක නිසා තමයි මේ විදිහට තද කරලා විතරක් මේක හයි කරගන්නේ. ඔන්න දැන් අපි බට කෑල්ලකින් හදාගත්ත කොටසත් මේ අපි හදාගෙන ආපු කොටසේ මුදුනින්ම හයි කරගත්තා. ඊළඟට මම රෝල් කරගත්ත තහඩු කෑල්ලකුයි කිරලා ඇබේකුයි අරගෙන තියෙනවා. මේ කිරලා ඇබේ භාවිතා කරන්නේ මේකේ තෙල් ටැංකියේ මූඩිය විදිහට. අපි මේ ලාම්පුව අපේ එන්ජින් එකට දැන් හයි කරගමු. ඔයාට දැන් බලා ගන්න පුළුවන් මම අරගෙන තියෙනවා රෝල් කරලා හදාගත්ත තහඩු කෑල්ලක්. මේ තහඩු කෑල්ල අරගෙන තියෙන්නේ අපේ උණුසුම් සිලින්ඩරයට දාගන්න මේ ලාම්පුව හයි කරද්දි. ඉතින් මෙහෙම මේ විදිහට තහඩු කෑල්ල දාගන්නේ විශේෂයෙන්ම මේ උණුසුම් සිලින්ඩරේ හදලා තියෙන්නේ බීම කෑන් එකකින්. ඉතින් ඒ බීම කෑන් එකේ තහඩුව වැඩි ඝනකම නැහැ. සමහර විට ගින්දර වැඩි වෙලා ඒ තහඩුව පිච්චෙන්න පුළුවන්. ඒ නිසා කෙලින්ම ලාම්පු දැල්ල සිලින්ඩර් එකට වදින්නේ නැති වෙන තමයි මේ විදිහට තහඩු කෑල්ලක් දාලා මේ ලාම්පුව හයි කරගන්නේ. ඒ වගේම තමයි මේ ලාම්පුවේ බර සිලින්ඩරයට එන්න හොඳ නැහැ. ඒක නිසා මේ ලාම්පුව මේ එන්ජින් එකේ පාදමට හයි වෙන්න ඕනි. ඉතින් ඒකට මම මෙන්න මේ විදිහට ලී කෑල්ලක් දැනට භාවිතා කරනවා. ඒ වුණාට මේක පොඩ්ඩක් ලස්සනට ලී කෑල්ලක් මේ ටැංකියේ අලවලා පාදමට හයි කරන්න පුළුවන් විදිහට හදා ගන්න ඕනි. දැන් අපි මේ ලාම්පුව පත්තු කරලා බලමු අපේ එන්ජින් එක වැඩ කරනවද කියලා. ඉතින් මේ එන්ජින් එකේ ඉන්ධනයේ විදිහට භාවිතා වෙන්නේ ලාම්පු තෙල් එහෙමත් නැත්නම් භූමි තෙල්. ඉතින් මේ ලාම්පුව පත්තු කරන්න තමයි මේ තෙල් භාවිතා කරන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම මේ එන්ජින් එකේ උණුසුම් පිස්ටන් එකේ තියෙන සිසිලන ටැංකියට වතුර පුරව ගන්නවා. ඊළඟට මේ ලාම්පුවේ තියෙන ටැංකියට ලාම්පු තෙල් දා ගන්නවා. මේ විදිහට තෙල් දාලා තෙල් ටැංකියේ පියන තද කරලා අපිට පුළුවන් මේ ලාම්පුව පත්තු කරලා බලන්න මේ එන්ජින් එක වැඩ කරනවද කියලා. ලාම්පුව පත්තු කරලා පොඩි වෙලාවක් ඉන්න ඕනි මේකේ උණුසුම් පිස්ටන් එක රත් වෙනකන්. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට ෆ්ලයි වීල් එකට අතෙන් පොඩි තල්ලුවක් දෙන්න පුළුවන්. ඉතින් එහෙම තල්ලුවක් දුන්නාට පස්සේ මේක කැරකෙන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම කැරගෙන්න පටන් ගත්තට පස්සේ මුලින්ම ටිකක් හිමීට කැරගෙන්නේ. මොකද තවම උණුසුම් පිස්ටන් එක හොඳට රත් වෙලා නැහැ. ඉතින් උණුසුම් පිස්ටන් එක හොඳටම උණුසුම් වුණාට පස්සේ රත් වුණාට පස්සේ මේ එන්ජින් එක වේගෙන් වැඩ කරන්න පටන් ගන්නවා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් එන්ජින් එකේ ෆ්ලයි වීල් එක වේගෙන් කැරගෙනවා. ඒ කියන්නේ අපේ එන්ජින් එක හොඳට වැඩ කරනවා. අපි එන්ජින් එක හදද්දි ෆ්ලයි වීල් එකට බෙල්ට් දෙකක් දැම්මා. ඉතින් මට හිතුණා මේ බෙල්ට් දෙකෙන් එක බෙල්ට් එකක් ගලවලා අයින් කරලා බලන්න. ඉතින් ඒ විදිහට එක බෙල්ට් එකක් අයින් කරාට පස්සේ එන්ජින් එකේ වේගය තවත් වැඩි වුණා. මේ එන්ජින් එක හදාගෙන යද්දි ඔයාලට මතක් කළා මේ එන්ජින් එකේ තියෙන පොඩි රෝදය වෙනස් කරනවා කියලා. ඉතින් ඒ රෝදේ වෙනස් කරලා තියෙන දැන් ඒ රෝදේ වෙනුවට ටිකක් ලොකු රෝදයක් දාගත්තා. ඉතින් මේ රෝදේ විස්කම්බය සෙන්ටිමීටර් 18.5යි. ඒ වගේම මේ රෝදය කප්පියක් විදිහට බෙල්ට් එකක් දාන්න පුළුවන් වෙන්න කපලා තියෙන්නේ. ඒ වගේම මේ රෝදෙට හයි කරලා තියෙනවා තවත් පොඩි කප්පියක්. මේ කප්පියේ විස්කම්බය සෙන්ටිමීටර් 4.5යි. මේ එන්ජින් එකේ තවත් වෙනස්කම් කළා මම. මොකද මේ එන්ජින් එක ස්ටාර්ට් කරලා බලන ගමන් තමයි ට්‍රැක්ටර් එක හැදුවේ. ඉතින් කීප වතාවක්ම මේක ස්ටාර්ට් කරලා බැලුවා ට්‍රැක්ටරේට කොහොමද ගැලපෙන්නේ කියලා ට්‍රැක්ටරේට හයි කර බැලුවා. ඉතින් එන්ජින් එක හොඳට වැඩ කළා. ඒත් අන්තිමට මේ එන්ජින් එකේ උණුසුම් පිස්ටන් එක හිර වෙන්න ගත්තා. ඉතින් ඒකට හේතුව වෙලා තිබුණේ මේ උණුසුම් පිස්ටන් එක තියෙන සිලින්ඩරේ
පිච්චිලා ඒකේ ශක්තිය අඩු වෙලා තිබුණා ඒකේ තහඩුවේ. ඔයාට මතක ඇති අපි මේ පිස්ටන් සහ සිලින්ඩර් හදද්දි සිලින්ඩර් ඇතුලේ තියෙන වාතය පිටට කාන්දු වෙන එක අවම කරලා හැදුවේ. ඉතින් මේ එන්ජින් එකේ කාර්යක්ෂමතාවයට ඒක ඉතාමත් වැදගත්. ඒ වුණාට මේ එන්ජින් එක වැඩ කරද්දි මේකේ උණුසුම් පිස්ටන් එකේ තියෙන රොඩ් එක ගාවින් වාතය එළියට පොඩ කාන්දු වෙනවා. ඉතින් ඒක සීල් තියාගන්න ගොඩක් අමාරුයි. ඉතින් මේ එන්ජින් එක වැඩ කරද්දි ප්‍රසාරණය වෙන වාතය ඒ විදිහට පොඩ්ඩක් කාන්දු වෙනවා එළියට. ඉතින් ඒ කාන්දු වෙන වාතය නිසා මේ එන්ජින් එක නතර කරාට පස්සේ මේ එන්ජින් එකේ සිලින්ඩර් ඇතුලේ අඩු පීඩනයක් හැදෙනවා. මොකද අර ප්‍රසාරණය වෙච්ච වාතය එකට එකතු වෙනකොට ඇතුලේ ඒ ඉඩ පුරවන්න වාතය අඩු වෙනවා එළියට පිට වෙලා තියෙන හින්දා. ඉතින් ඒකින් හින්දා මේ සිලින්ඩර් ඇතුලේ අඩු පීඩනයක් හැදෙනවා. එතකොට මේකේ ශක්තිමත්භාවයෙන් අඩු සිලින්ඩරයක් හරි එහෙමත් නැත්නම් අපි භාවිතා කරලා තියෙන බටය ශක්තිමත්භාවයෙන් අඩුයි නම් ඒ බටේ හරි සිලින්ඩරේ හරි ඇකිලිලා යනවා. ඉතින් අන්න ඒක තමයි මෙතන වෙලා තියෙන්නේ. මෙතන සිලින්ඩර් එක ඇකිලිලා තියෙනවා. ඉතින් මේකට ටිකක් ශක්තිමත් කෑන් එකක් භාවිතා කරන්න පුළුවන් නම් හොඳයි. මම මෙතන මේ වතුර ටැංකියට පොඩ්ඩක් දුරින් තියෙන සිලින්ඩරේ කපලා ඊට පස්සේ එතනට සැමන් ටින් එකක් දාලා තියෙනවා, පොඩි සැමන් ටින් එකක්. ඉතින් ඒ සැමන් ටින් එකේ තියෙන දාර ටික තලලා ඒ දාර දිගහැරලා දාගෙන තියෙන්නේ. ඉතින් මම දැකලා තියෙනවා සමහර සැමන් ටින් තියෙනවා දාර නැති ඒවා. ඒ වගේ එකක් දාන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මේකේ දාර තිබුණා මම යකඩ බටයක් ඇතුළට දාලා ඒ දාර ටික තලලා දිග අරගෙන තමයි මේකට හයි කරගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට සිලින්ඩරේට සැමන් ටින් එකක් හයි කරගෙන මේ සිලින්ඩරේ ඇකිලෙන ප්‍රශ්නේ නැති කරගන්න පුළුවන් වුණා මට. ඉතින් ඔන්න ඔහමයි අද වැඩේ අවසන් වෙන්නේ. අද අපිට පුළුවන් වුණා මේ ට්‍රැක්ටර් එන්ජින් එක සම්පූර්ණයෙන්ම හදලා අවසන් කරන්න. මම බලාපොරොත්තු වෙනවා ඊළඟ part 4 වීඩියෝ එකේදී සම්පූර්ණයෙන්ම අපේ ට්‍රැක්ටර් එක හදලා අවසන් කරන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න, comment එකක් දාන්න අමතක කරන්නත් එපා. ඒ වගේම ඔයාගේ යාළුවන්ට බලන්නත් share කරන්න. ඒ වගේම තමයි මගේ social media links දාලා තියෙනවා පහළ description එකේ. ඒවත් follow කරන්න. ඒ වගේම තමයි කැටේමා channel එක subscribe කරලා තියාගන්න, bell button එක enable කරලා තියාගන්න. එතකොට මේ විදිහේ වෙනස් වැඩක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අදට මම සමුගෙන යනවා ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙන බලාපොරොත්තු වෙමින් ඔයාලා හැමෝටම ජය වේවා.